හෙලෝ ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අපේ ඔරියන් එඩියුකේෂනල් ඉන්ස්ටිටියුට් එකේ YouTube channel එකත් එක්ක. ගිය සතියේ ඔයගොල්ලන්ට මම කියලා දුන්නා කතකනා හෝඩිය ලියන විදිහ. අද ගන්නන්න යන්නේ කතකනා හෝඩියේ අකුරු වලට තෙන් සහ මරු දාලා ලියන විදිහ. ඒ කියන්නේ අපි තෙන් සහ මරු දාන්නේ කතකනා හෝඩියේ අකුරු වලට අපි ප්‍රොනවුන්සියේෂන් වලදී. ඒ කියන්නේ අපි වචනයක් උච්චාරණය කරනකොට තමයි තෙන් සහ මරු දාන්නේ. එතකොට කතකනා හෝඩියේ මෙන්න මේ අකුරු ටිකට තෙන් සහ මරු දානකොට අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ මේ ෆස්ට් එක ඇවිල්ලා ගා. ඒක තෙන් නැතුව කියනකොට කා. තෙන් දාලා කියද්දි ගා. ගා, ගී, ගූ, ගේ, ගෝ. za, ji, zu, ze, zo. da, ji, zu, de, do. ba, bi, bu, be, bo. මේ තියෙන්නේ මරු දාලා ලියන ඒවා. ඒක ප්‍රොනවුන්ස් කරන්නේ පා, පී, පූ, පේ, පෝ. මතකයි නේද එහෙනම්? මෙන්න මේ ටිකට මරු සහ තෙන් දැම්මම ප්‍රොනවුන්ස් කරන්නේ මෙන්න මේ විදිහටයි. අපි ඉස්සරහට ගිහින් බලමු ලියන විදිහ. මේ තියෙන කතකනා හෝඩියේ කා අකුරට තෙන් දැම්මම කියන්නේ ගා කියලා. මේක ඇවිල්ලා ගා. එකක් අපි ලියලා බලමු. කා අකුරට මෙන්න මෙහෙම තෙන් දැම්මම ඒක ඇවිල්ලා ගා. ඊට පස්සේ තියෙන්නේ කී අකුරට තෙන් දැම්මම ඒක ගී අකුර. මතකයි නේද? අර විදිහට ඉදි දෙකක් ගැහුවම ඒක ගී. ඊළඟ අකුර ගූ අකුර. මේ තියෙන්නේ කතකන කූ අකුරට තෙන් දාලා. එතකොට ඒක ගූ වෙනවා. ඊට පස්සේ තියෙන්නේ කේ අකුරට මෙන්න මේ තෙන් එක දැම්මම ඒක ගේ වෙනවා. ඊට පස්සේ අකුර කෝ අකුර. කෝ අකුරට අර විදිහට තෙන් දැම්මම ඒක ගෝ වෙනවා. අපි කලින් ඉගෙන ගත්තේ කා, කී, කූ, කේ, කෝ කියන අකුරු වලට තෙන් දැම්මම ගා, ගී, ගූ, ගේ, ගෝ වෙනවා කියලා. මේ තියෙන්නේ කතකන හෝඩියේ සා අකුර. සා අකුරට මෙන්න මේ විදිහට තෙන් දැම්මම ඒක ජා වෙනවා. මේ තියෙන්නේ කතකන හෝඩියේ ෂී අකුර. ෂී අකුරට තෙන් දැම්මම ඒක ජී වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ කතකන හෝඩියේ සූ අකුර. සූ අකුරට අර විදිහට තෙන් දැම්මම ඒක ජූ වෙනවා. මේ තියෙන්නේ කතකන හෝඩියේ සේ අකුර. සේ අකුරට අර විදිහටම තෙන් දැම්මම ඒක ජේ වෙනවා. මේ තියෙන්නේ කතකන හෝඩියේ සෝ අකුර. සෝ අකුරට අර විදිහට තෙන් දැම්මම ඒක ජෝ වෙනවා. මේ තියෙන්නේ ඊළඟ අකුරු සෙට් එක. තා අකුර. තා අකුරට අර විදිහටම තෙන් දැම්මම ඒක දා වෙනවා. මතකයි නේද? හරි ලේසි තෙන් දාන එක. මේ තියෙන්නේ කතකන හෝඩියේ චී අකුර. චී අකුරට තෙන් දැම්මම දී වෙනවා. මේ තියෙන්නේ කතකන හෝඩියේ චූ අකුර. චූ අකුරට තෙන් දැම්මම ජූ වෙනවා. මේ තියෙන්නේ කතකන හෝඩියේ තේ අකුර. තේ අකුරට තෙන් දැම්මම දේ වෙනවා. මේ තියෙන්නේ කතකන හෝඩියේ තෝ අකුර. මේ තෝ අකුරට තෙන් දැම්මම ඒක දෝ වෙනවා. මේක කතකන හෝඩියේ අනිත් අකුරු සෙට් එක.
මේ තියෙන කතකන හෝඩියේ හා අකුර. හා අකුරට තෙන් දැම්මම අර විදිහටම බා වෙනවා. මේ තියෙන්නේ හී අකුර. හී අකුරට තෙන් දැම්මම බී වෙනවා. ෆූ අකුරට තෙන් දැම්මම බූ වෙනවා. හේ අකුරට තෙන් දැම්මම ඒක බේ වෙනවා. මේ තියෙන්නේ කතකන හෝඩියේ හෝ අකුර. මේ හෝ අකුරට තෙන් දැම්මම ඒක බෝ වෙනවා. මේ තියෙන්නේ කතකන හෝඩියේ හා අකුරු සෙට් එක. මේ හා අකුරු සෙට් එකට දැන් දාලා තියෙන්නේ මරු. මරු දැම්මම මේ හා අකුර පා වෙනවා. අපි ඒක එකපාරක් ලියලා බලමු. හා අකුරට මරු දැම්මම ඒ අකුර පා වෙනවා. අපි කලින් ඉගෙන ගත්තේ හා අකුරට තෙන් දාලා. එතකොට ඒක බා වෙනවා, මරු දැම්මම පා වෙනවා. අපි ඊළඟ අකුරු ටිකත් බලමු. මේ තියෙන්නේ එතකොට මරු දැම්මම පා අකුර. මේ තියෙන්නේ හී අකුර. මේ හී අකුරට මරු දැම්මම මේක පී වෙනවා. එතකොට මේ තියෙන්නේ ෆූ අකුර. ෆූ අකුරට මරු දැම්මම පූ වෙනවා. මේ තියෙන්නේ කතකන හෝඩියේ අනිත් අකුර හේ අකුර. මේ හේ අකුරට මරු දැම්මම ඒක පේ වෙනවා. මේ තියෙන කතකන හෝඩියේ තියෙන හා අකුරු සෙට් එකේ අවසාන අකුර. මේ හෝ කියන අවසාන අකුරට මරු දැම්මම ඒක පෝ වෙනවා. හරි. දැන් අපි ඉගෙන ගන්න යමු කතකන හෝඩියේ මෙන්න මේ අකුරු වචන උච්චාරණය කරනකොට අපි කොහොමද යා යූ යෝ කියන අකුරු ටික යොදාගන්නේ කියලා. මේවා ගොඩක් වටින්නේ. ඒ කියන්නේ යා යූ යෝ ගොඩක් යූස් කරන්නේ ප්‍රොනවුන්සියේෂන් වලදී. අපි දැන් බලමු. මේ ලොකු කී එකයි පොඩි යා එකයි එකතු වුණාම ඒක අපි ප්‍රොනවුන්ස් කරන්නේ කියා. කියා කියලා. මේක කිව්. ලොකු කේ එකයි පොඩි යූ එකයි එකතු වුණාම ඒක කිව්. මේක ලොකු කේ එකයි පොඩි යෝ එකයි එකතු වුණාම කියෝ. කියා කියූ කියෝ. අනිත් ටිකත් එන්නේ මේ විදිහටම තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. ෂා ෂූ ෂෝ. චා චූ චෝ. ඤා ඤූ ඤෝ. හ්යා හ්යූ හ්යෝ. ම්යා මියු මියෝ. රයා රියු රියෝ. මේක ඇවිල්ලා කී අකුරට තෙන් දැම්මම ග්යා ගියු ගෙෝ. ජා ජූ ජෝ. බ්යා බියු බියෝ. මේක ඇවිල්ලා මෙන්න මේ කතකන අකුරු වලට මරු දැම්මම ප්‍රොනවුන්ස් කරන විදිහ. ප්යා ප්යූ ප්යෝ. මේ විදිහට තමයි කතකන අකුරු වලට තෙන් සහ මරු සහ මේ යා යූ යෝ පොඩි අකුරු දාලා ප්‍රොනවුන්ස් කරන්නේ. අපි ඉස්සරහට බලමු. ලොකු කී එකයි පොඩි යා එකයි එකතු වුණාම ඒක කියා. මේකට කියන්නේ අපි චෝ ඔන් කියලා. ඒ කියන්නේ long vowels. දැන් අපි සුපර් මාකට් එක ගත්තොත් ඒකට අපි ජපනීස් වලින් කියන්නේ සූපා කියලා. මේ ඉරි කෑලි දෙක අපි යූස් කරන්නේ සූපා. ඒ කියන්නේ ඒක අපි අදිනවා. අදිනකොට තමයි මේ ඉරි කෑලි දෙක අපි යූස් කරන්නේ. සූපා. තේරුණා නේද? එතකොට මේ පොඩි චූ එක අපි යූස් කරන්නේ මේක ඇවිල්ලා කප් එකක්. ඒක අපි ජපනීස් වලින් කියන්නේ කප්පු කියලා.
අපි මේ පොඩි චූ එක දානකොට මේ පැත්තේ අකුර හල් වෙනවා. එතකොට කප්පු. තේරුණා නේද ඒකයි? මේ තියෙන්නේ අර අපි කලින් ඉගෙන ගත්ත එක යා යූ යෝ දාලා කොහොමද මේක ප්‍රොනවුන්ස් කරන්නේ කියලා අපි ආයෙ පාරක් බලමු. Kya, Q, Kyo. Sha, Shu, Syo. Cha, Chu, Cho. Nya, Nyu, Nyo. Hya, Hyu, Hyo. Mya, Myu, Myo. Rya, Ryu, Ryo. Gya, Gyu, Gyo. Ja, Ju, Jio. Bya, Byu, Byo. මේක ඇවිල්ලා මරු දාලා තියෙන එකක්. Pya, Pyu, Pyo. හරි. අපි දැන් වචන ටිකක් ඉගෙන ගමු. ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා. මේ අර මං කලින් කිව්වේ long vowels වලදී යූස් කරනවා කියලා මෙන්න මේ ඉරි කෑලි දෙක අපි උච්චාරණය කරන විදිහ දැන් බලමු. කෝහි මේක උච්චාරණය කරන්නේ කෝහි. චුට්ටක් හැදෙන්න ඕනේ. මේ ඉරි කෑලි දාන්නේ ඇදෙනකොට. කෝහි. තකුෂි. තකුෂි. මේ ඉරි කෑල්ල අන්තිමට දාලා තියෙන්නේ අන්තිම අකුර ඇදෙන්න ඕන නිසා. තකුෂි. මේක නෝතෝ. නෝතෝ. පං. පං. මේක හයන්නට මරු දාලා එතකොට ඒක ප්‍රොනවුන්ස් කරන්නේ පං. මේක ඇවිල්ලා නූදොරු. නූදොරු. මෙතනින් අර long vowel එකක් නිසා මේ ඉරි කැල්ල දාලා තියෙනවා. එතකොට අපි ඒක ගොඩක් හදින්න ඕනේ. නූදොරු. සෝසු. සෝසු. අද කරපු පාඩම ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් එනකන් අදට ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. බලාගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔබේ ජපන් සිහිනය විශ්වාසනීයව නොපමාව සැබෑ කරගන්න. වසර 3ක් අකණ්ඩව 100% වීසා අනුමත වී ඇති Orion Education Institute වෙතම එන්න. ස්ටුඩන්ට් වීසා, SSW වීසා, ට්‍රේනිං වීසා, විසිට් වීසා ඇතුළු ඕනෑම කාණ්ඩයක් සාර්ථකව අනුමත කරගැනීමේ ක්‍රමෝපායන් අප සතු ඇත. ජපන් ජාතික ගුරුවරු සහ ජපානයේ ඉගෙනමු ලද ශ්‍රී ලාංකීය ගුරුවරු ඔස්සේ ඉගෙන ගන්නා ලද කණ්ඩායම් 11ක් මේ වන විට තම ජපන් සිහිනය සැබෑ කරගෙන අවසන්. අමතන්න 070 359 56 26 077 909 56 223 2080 Orion Education Institute සමගින් ඔබත් ජීවිතය දිනන්න.